can go කැනඩා රැකියා බැර්තු වෙල්කම් ටු කැන්ගෝ YouTube channel එකට යාළුවෝ හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. ඔයත් තාම තනිකටද ආදරෙන් පැරදිලාද එහෙමත් නැත්නම් පාළුව තනිකම මකන්න දුක කියන්න කෙනෙක් වෙනවද ලස්සන මිත්‍රයෙක් කැන්සර් මිත්‍රයෙක් ආදරණීය සහකාරියක් සහකරුවෙක් වෙනවද ඉතින් මේකට හොඳම platform එකක් දැනටමත් ලංකාවේ අපිට තියෙනවා කියලා ඔයා දැනගෙන හිටියේ නැහැ නේද ඒකනේ තාම බරකුණ දැන්ම පහත සඳහා link එක touch කරලා ගිහින් ජීවිතයේ සුන්දරත්වය විඳින්න ඔන්න කැලක් සෙට් කරගන්න බැරුව දාත කපු කොලන්ටත් හැන්දිසද තාති කෙනෙක් වෙපු කෙලන්ටත් පත්තම chance එකක් කපු කමෙන්සිය වගස්තු 12.0 විතරයි අධිකාරී ටොපියක්වත් ගන්න බෑනේ මේ ගානට නවා. ඉතින් තවමත් ඔයාලා අපේ channel එක subscribe කරලා නැත්නම් දැන් මම subscribe කරන්න. ඒ වගේම තමයි bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දාපු ගමන් මේ ගැන notification එක ඔයාලගේ phone එකට එනවා. ඉතින් ඔන්න අද ඔයාලට කියන්න යන්නේ කැනඩාවේ breakfast attendants ලාට තියෙන job vacancy එකක් ගැන. ඉතින් මේක දාලා තියෙන Comfort Inn and Suite Medicine Hat කියන Canadian company එකෙන් breakfast attendants ලා කියන්නේ ඔයගලන්ට උදෑසන ආහාර වේල breakfast එක ප්‍රිපෙයාර් කරන්න ඒක අනිත් කටියට සර්ව් කරන්න මේ වගේ ජොබ් වේකන්සි එකක් තමයි මේ අදාළ අද ඔයගොල්ලන්ට කියන්න යන්නේ. ඉතින් ජොබ් ඩීටේල්ස් විදියට ලොකේෂන් එක තියෙන්නේ Trans Canada Way C Medicines Hat කියලා තමයි ඇඩ්‍රස් එක දාලා තියෙන්නේ. සැලරි එක පැයකට කැනේඩියන් ඩොලර්ස් 23ක් ගෙවනවලු සතියට පැය 40යි වැඩ මාසෙට බැලුවොත් ලක්ෂ 9කට ආසන්න සැලරි එකක් ඕගොල්ලන්ට earn කරන්න පුළුවන්. එතකොට මේක terms of employments ලා permanent employments ලා විදිහට ගන්නෙ. ඒ කියන්නේ අවුරුද්දකට ඕගොල්ලන්ට work permit හම්බ වෙනවා. අවුරුද්දක් ඇද්දි PR apply කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට වගේ පවුල අය වුණත් කැනඩාවට ගන්න පුළුවන්. ඉතින් full time වැඩ කරන්න තියෙනවා. starting date එකත් as soon as possible කියලා තියෙන්නේ. overview language කියලා English language එක. ඉතින් English language එක සාමාන්‍ය මට්ටමකට හරි අනිවාර්යයෙන්ම අවශ්‍ය වෙනවා ආයුධම් කරන්න. මොකද කැනඩා කියන්නේ ලෝකයේ තියෙන දියුණු රටක්. ඒ වගේ රටකට අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට language එක අත්‍යවශ්‍යයි සාමාන්‍ය මට්ටමකට හරි. ඉතින් education qualifications and experience ඉල්ලන්නේ but you have any experience ඒක ඔයාලගේ කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදන CV එකට ඉන්ක්ලූඩ් කරලා CV එක හරියට හදන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පුළුවන් මේ job offers ලේසියෙන්ම අරගන්න. on site work කරන්න තියෙන්නේ work setting area එක hotel motel resort වල තමයි work කරන්න තියෙන්නේ. bring all කරන්න තියෙන වැඩ තමයි clean dishes flatware and other items to serve in areas and set tables carry in and replace linen, clean and sanitized items such as dishwasher mats, carts and waste disposal units ඔය වගේ දේවල්. ඉතින් මේ හැමදේම කියලා දෙනවා මොකද ට්‍රේනින් එකක් දෙනවා ඔයගොල්ලෝගෙන් රැකියාවේ පළපුරුද්දක් ඉල්ලන්නේ නැති නිසා. ඉතින් ඔයගොල්ලන්ට මේ වේකන්සිස් ගැන ඉක්මනින් විස්තර කියන්නේ ඔයගොල්ලෝගේ ටයිම් එක ඔයාලා මොන හරි වැඩක් කරන ගමන් ඉන්න පුළුවන්. එහෙම නැත්නම් ජොබ් එකේ ඉන්න ගමන් හනව වෙන්න පුළුවන්. මොන හරි හදිස්සි වැඩක ඉන්නවා නම් ඒ නිසා තමයි ඔයගොල්ලන්ට මේ ගැන ඉක්මනින්ම අප්ඩේට් කරන්න. ඉතින් හැමෝම try කරන්න. ඉතින් මේ vacancy එකට ආයුධම් කරන්න මේ වීඩියෝ එකේ descriptions වල තියෙනවා කැනඩාවේ මේ job එක දාපු company එකේ email address එක. ඉතින් ඕගොල්ලෝ දන්නවා මේ vacancies වලට තනියෙන්ම apply කරන්න තියෙන agency එකක් කරහා නෙමෙයි. මම agency එකක් කරන්නේත් නැහැ. ඒ නිසා කවුරුත් comments වලට number එක ඉල්ලන්න එපා. ඕගොල්ලන්ට තනියෙන්ම ආයුධම් කරන්න තියෙන්නේ. try කරන්න email එකට ඔයා කැනේඩියන් ස්ටෑන්ඩඩ් එකට හදනවා වගේ CV එක send කරන්න විතරයි තියෙන්නේ. ඉතින් CV එකක් හදන්නේ කොහොමද? සහ තවත් කැනඩා රැකියා බලලා ඒවට අයදුම් කරන්න Play Store එකට ගිහලා CanGo කියලා search කරන්න නැත්නම් වීඩියෝ එකේ descriptions වල තියෙන link එකෙන් හරි comments වල පළවෙනි comment එකේ තියෙන link එකෙන් ගිහිල්ලා මේ app එක download කරගන්න පුළුවන්. ඉතින් හැමෝම try කරන්න හැමෝටම chance එකක් ලැබෙන්න කියලා wish කරන ගමන්ම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලා හැමෝටම